මම එච්චර දන්නේ The next station is Kashima. එයා තියෙනවා ඔයාලට සර්ප්‍රයිස් එකක් පෙන්නන්න. මේ සෝයි හෙලෝ කොහොමද ඔයාලට? අන්න ඉතින් අපි හෙලෝ ජපන් channel එකේ second video එක අරගෙන ආවේ. ඉතින් අපේ අලුත් YouTube channel එකේ first vlog එකට ඔයාලා දීපු comments වලට thank you so much. ඒ වගේම අපේ channel එක subscribe කරාට. ඉතින් අපි first video එකේදී introduce කරනවා කියව අපේ අලුත් යාළුවා. දැන් introduce කරන්න යන්නේ මේ ඉන්නේ අපේ අලුත් යාළුවා. ඉතින් අපි දුන්නා තමයි හෙලෝ ජපන් channel එක පටන් ගත්තේ. අපේ කලින් වීඩියෝ එකේ මෙයා හිටියේ නෑ. ඉතින් අද ඉඳන් අපි කියන vlogs වල අපි තුන්දෙනා ඉන්නවා. ඉතින් කලින් වීඩියෝ එකේදී අපි කවුද කියලා ඔයාලට කිව්වේ නැහැනේ. ඉතින් ඒකේදී අපේ යාළුවෝ හිටියේ නැහැනේ. ඉතින් මේ වීඩියෝ එකේදී අපි තුන්දෙනාම ඉන්න නිසා අපි හිතුවා අපි කවුද කියලා ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න. මම පමීෂා. මම බුද්ධිනි. මම සුසංජලි. ඉතින් අපි තුන්දෙනා හොඳම යාළුවෝ. ඉතින් අද අපි තුන්දෙනාටම නිවාඩු දවසක්. අපි හිතුවා ඉතින් අපේ දවස ගත වෙන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්නන්න. ඉතින් අපි දැන් කොෆි එකක් ගිහන් බීලා දැන් අපි පොඩ්ඩක් එළියට යන්න රෙඩි වෙන්න. ඉතින් අපි එළියේදී ඔයාලා හම් වෙන්න. ඉතින් අපේ මේකප් ආටිස්ට් තමයි පමීෂා අක්කා හොඳද? එයා තමයි ඒ සෙක්ෂන් එක ගැන හොඳට දන්නේ. මම එච්චර දන්නේ මෙහෙම මසාජ් කරනවා. ටෝන එක මුලින් ගාලා ඊළඟට සීරම් එක. මේක. දැන් ගාලා ඊළඟට අනිත් පුටුව ගේන්න. අනිත් උඩ බෑ. හරි. done. next one. okay. ඒක සුවඳයි. මේක ලංකාවෙන් ගත්තේ. මම දැකලා තියෙනවා මේක. ගොඩක් අර සලංශ. හරි. වැඩිද නෑනේ. සලූන් එකක් දාලා. කොණ්ඩේ ගිහිල්ලා මොන්නේ දික් කියලා තියෙන ටික. මෙතනින් බෙදන්න. අපේ අලුත් ගැජමැටික් එකේ දන්නෙත් නෑ හරියට මේක ගන්න කියලා. දැන් අපි දෙන්න ලස්සනට හැඩ කරලා එයා ලස්සනට තනියෙන් කරගන්නවා. ඔව්. ටඩා ෆයිනල්. හරි
හරි එහෙනම් අපි එළියට ගිහිල්ලා ඔයාලව හම්බෙන්නම්. ලස්සනයි නේ? නේද සුදු පාට. දැන් අපි බැංක් එකට යනවා. බැංක් එකට ගිහිල්ලා මොන හරි කන්න යන්න තමයි හිතන්නේ. උදේට තාම කාලක් නැහැ. මේකප් කර කර හිටියනේ. යමි කොහොමද? බෑ. බැංක් එකට ආවා. බැංක් එක වහලා තියා තමයි ෂුවර් නැහැ. වහලාද නැහනේ? නෑ. සල්ලි අරගෙන ස්ටේෂන් එකට යනවා. ෂී වලට යනවා. අපි කොලේ ඉඳන් කෂි වලට යනවා. මෙද KFCද? KFC. සීතලයි. අම්මෝ. මේ අර මොකද්ද ගියක්ද? නෑ නේද? රෙස්ටුරන්ට් එකක් නේ. ආ. ඒ ලස්සනයි නේ. ෂෝක් අනේ. මාර වයිවි. අපි දැන් ඉන්නේ අපිකෝ ටවුන් එකේ ස්ටේෂන් එක ළඟ. The next station is Kashima JL28. The doors on the වහිනවනේ. KFC house full. යන්නේ KFC ගාවේ. ජැපනීස් try කරමුද? කට්ටිය වැඩි. ජැපනීස් try කරමු. මේක හවාටයි. චොක්ලට් එකක්. ඔඩර් චොක්ලට්. ඒක මටත් ඒක. යා. මේක දාගන්න නිකන්. මේ ඇයි? අපි දැන් ගෙදර යන්න හදන්නේ. එළිය ගොඩක් සිදලා ඒ නිසා අපි වීඩියෝස් මුකුත් ගන්න නැහැ. ඒ නිසා අපි ගෙදර ගිහිල්ලා හම්බෙමු.
මට තේප මං ආමනේ යනවා කනවා පුරාක් නැහැ තවනේ විශේෂයක් නැහැ හරි මම තමයි ඉතින් අපි ගෙදර ඇවිල්ලා වොෂයක් එහෙම දාගෙන චේන්ජ් කරගෙන ආවා. ස්පෙෂල් දෙයක් තියෙනවා. ඔයාලට සර්ප්‍රයිස් එකක් පෙන්වන්න තියෙනවා. අපි එහෙනම් බලමු මොකක්ද කියලා. මේ සුදු පාරට ඉන්නේ. ඕ ඔක්කොම වැහිලා. අද ගඟට වැටෙනවා. ඊ මරු. යා. ඊ මාර ලස්සනයි අනේ අද නම් කලින් දවසට වඩා. ඊ ලස්සනයි. සංසාර පුරුද්දද මේ හමුවීමේ අරුමේ හිමිදුවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති දැන් වෙලාව රෑ 8යි. දැන් අපිට ගොඩක් බඩගිනි. ඒක නිසා අපි තුන් දෙනා එකතු වෙලා ෆ්‍රයිඩ් රයිස් එක. කන්න දෙයක් හදන්න යන්න. මේ සොය සෝස් එක සුවඳයි. ඒක ගොඩක් තියෙනවත් එක්ක. මම පළවෙනි එක තමයි පාවිච්චි කරන්නේ. රහ පාටයි. සුවඳයි. රහයි. මෙයාගෙන් රහයි. ጭንቀም සුවඳයි. මේ ඔයාලා මේ හොයාගන්න ඩ්‍රින්ක්ස් මං ස්ප්‍රයිට් කියලා හිතලා ගත්තේ නෑ.
ඒ කියන්නේ සෝඩා එකක් කියලා හිතලා ගත්ත නෑ මං හිතුවා නිකන් ඩ්‍රින්ක් කියලා. එනර්ජි ඉතින් මෙතනින් අපේ වීඩියෝ එක ඉවරයි. ඉතින් ආයෙ අපි අලුත් වීඩියෝ එකක් අරන් එනකම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම කලින් වීඩියෝ එකට වගේම මේකට ඔයාලගේ ලස්සන comments අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ වීඩියෝ එක යාළුවොත් එක්ක share කරගන්න. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. Bye.